සසරට බැඳලා තියෙන නිසා ඒවට කියනවා සංයෝජන. සංයෝජන කීයද? 10යි. දස සංයෝජන. ඒ දස සංයෝජන කොටස් දෙකකට බෙදෙනවා. ඕරම් භාගීය සංයෝජන, උද්දම් භාගීය සංයෝජන. ඕරම් භාගීය කියලා කියන්නේ පහළ ලෝකවලට බැඳ තබන. උද්දම් භාගීය කියලා කිව්වේ ඉහළ ලෝකවලට බැඳ තබන. මොනවද ඕරම් භාගීය සංයෝජන? සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස, කාමරාග, පටිඝ. මොනවද උද්දම් භාගීය සංයෝජන? රූප රාග, අරූප රාග, මාන, උද්ධච්ච, අවිජ්ජා. මේ සියල්ලෙන් අපි සංසාරයේ කියන අවුලට ගැට ගැහිලා පටලැවිලා. සංසාර අවුලේ පටලැවුණේම මේ හිත කිලිටි කරලා තියෙන